Unitech Educational channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ software ගැන. software එකේ license software සහ crack software සම්බන්ධ. ඉතින් අද මාත් එක්ක ඉන්නවා මායාදුන්න සර්, අයබන් සර්. එතකොට සර් ඉන්නේ අද මගේ ගෝලයෙක් විදියට තමයි ඉන්නේ. මොකද සර්ගේ සබ්ජෙක්ට් එක සිංහල සබ්ජෙක්ට් එක. ඉතින් එතකොට සර්ටත් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න ඕන හින්දා සහ මට නිකන් හිතුණා වෙනසක් කරන්න කාට හරි දෙයක් උගන්වන්න එපා. මම අහන්න ලයිසන්ස් සොෆ්ට්වෙයාර් කියන්නේ මොකද්ද සර්? හරි. ලයිසන්ස් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ අපි ගත්තොත් එක නිෂ්පාදනය කරන සමාගමට පූර්ණ වශයෙන් ඒක සම්බන්ධව අයිතිවාසිකම් තියෙනවා. ඒ වගේම අපිට හම්බ වෙනවා තව සොෆ්ට්වෙයාර් එකක් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක්. ඉතින් මේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකටත් ආයතනයට අයිතියක් තියෙනවා තමයි. හැබැයි ඒක කෝඩ් එක ඕපන්. ඒ කියන්නේ ඒක හදලා තියෙන කෝඩ් එක නැත්නම් ප්‍රෝග්‍රෑම් කරලා තියෙන කෝඩ් එක ඕපන්. ඒක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ඒ ලැන්ග්වේජ් එක තියෙනවා නම් ඒ කියන්නේ ලැන්ග්වේජ් එක හදලා තියෙන ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ගැන අවබෝධයක් තියෙනවා නම් එයාට පුළුවන් ඒක යූස් කරන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එයාට ඒක තව කෙනෙක්ට විකුණන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්ද ඒක? විකුණන්න කියලා කියන්නේ එයාට අපි උදාහරණයක් ගමු. අපිට හම් වෙන ප්‍රධානම ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක් තමයි Android. Android කියලා කියන්නේ Samsung ෆෝන් වලට ඊළඟට අපි ගත්තොත් Oppo ෆෝන් වලට Huawei ඒ වගේ දේවල් වලට තියෙන මෙහෙයුම් පද්ධතිය. එතකොට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට තියෙන දෘඩාංග ටික නැත්නම් හાર્ඩ්වෙයාර් ටික කන්ට්‍රෝල් කරගෙන අපිට වැඩ කරන්න පුළුවන් පරිසරයක් ගොඩනගන සොෆ්ට්වෙයාර් එකක් තමයි ඔපරේටින් සිස්ටම් නැත්නම් මෙහෙයුම් පද්ධතිය. මේක නැතුව අපිට පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් පාවිච්චි කරන්න බෑ. එතකොට දැන් අපි ආවොත් එහෙම මේ ඕපන් සෝස් වල ඒතර Android කියන මෘදුකාංගය අයිතිය තියෙන Google කියන ආයතනයට. එතකොට එයාලා ඒක සම්බන්ධව ඉන්නවා. ඒ කියන්නේ එයාලා ඇතුළේ ඩෙවලොප් කරන සංවර්ධනය කරන ඊට අමතරව ඒක සම්බන්ධව අවබෝධය තියෙන ලෝකෙින් ඕනෑම Android language එක දන්න ඕන කෙනෙකුට ඒක සංවර්ධනය කරන්න පුළුවන්. සංවර්ධනය කරලා ඒ තමා සංවර්ධනය කරන කොටසට ඔහුට යම් ඉපයීමක් කරන්න පුළුවන්. ඉපයීමකට වඩා ගොඩක් වෙලාවට මේක මං හිතන්නේ ඒකේ තෘප්තිමත් භාවය. එතකොට අපි හිතමු අපි අලුතෙන් දෙයක් මේක ඩෙවලොප් කරලා හොයාගත්තා කියලා සංවර්ධනය කරලා ඒක අපි Google ආයතනයට යවුවට පස්සේ යාළුවගේ පැනල් එකත් එක්ක ඩිස්කස් කරලා ඒක ඕකේ නම් යාට ක්‍රෙඩිට් එකත් එක්කම ඊළඟ වර්ෂන් එක රිලීස් කරනවා. ඒකින්ද තමයි ගොඩක් iOS එක කියලා කියන ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකක්. ඒතකොට ඒකේ ඉන්න ඩෙවලොපර්ස්ලා සෙට් එකක් තමයි ඒක ඩෙවලොප් කරන්නේ. ඒතකොට හිතන්නකෝ 1000ක් 2000ක් ඉන්නවා කියලා iOS එක ඩෙවලොප් කරන්න. හැබැයි මුළු ලෝකෙම ඉන්නවා Android ඩෙවලොප් කරන ඕපිරිස් ඉන්නවා. එතකොට අපි හිතනවට වඩා ඉක්මනින් විශේෂ දේවල් ටික හොයාගෙන ඉස්සරහට යනවා. තාක්ෂණය ඉස්සරහට යනවා. එතකොට සර් තව කිව්වා අර ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එක තවත් වචනයක් කිව්වා සර්. ඇප්ලිකේෂන්ස් නෑ. ඔව් ඒ කියන්නේ දැන් අපිට දැන් මේක වර්ගීකරණය කරගන්න පුළුවන්. දැන් අපි ලයිසන්ස් සොෆ්ට්වෙයාර් හෝ වේවා ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් හෝ වේවා මේකේ ඕනම දෙයක් අපට ආයෙ නැවත වර්ගීකරණය කරන්න පුළුවන් සිස්ටම් සොෆ්ට්වෙයාර් සහ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඉතින් මේ දෙවර්ගයම අපට අර ලයිසන්ස් සොෆ්ට්වෙයාර් සහ ඕපන් සෝස් කියන විදිහට ගණනනවා. එතකොට සර් මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ මොකක්ද පැහැදිලි කරොත් පොඩ්ඩක්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියලා කියන්නේ අපි පරිගණකයේ භාවිතා කරන නැත්නම් ජංගම දුරකථනයක් පාවිච්චි කරන කෙනෙකුට පරිගණකය හරහා යම් කාර්යයක් සිද්ධ කරගන්න පුළුවන් නම් අපි ඒකට කියන මොනවා කියලාද? ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. එතකොට ඔයා චිත්‍රයක් අඳිනවා නම් ඔයාලට Paint software එක පාවිච්චි කරන්න පුළුවන්. ඩොකියුමන්ට් එකක් හදනවා නම් Word පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් තියෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකත් අපිට ලයිසන්ස් සොෆ්ට්වෙයාර් සහ ඕපන් සෝස් විදියට ගන්න පුළුවන්. ඕපන් සෝස් වුණාම ගොඩක් වෙලාවට නොමිලේ අපිට ලබා ගන්න පුළුවන්. එතකොට දැන් ගත්තොත් එහෙනම් අපි මෙහෙයුම් පද්ධති ගත්තොත් ඒ කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් යටතේ අපට හම් වෙන මෙහෙයුම් පද්ධතිය තමයි ගොඩක් වෙලාවට අපි කලිනුත් කතා කරා පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් සම්පූර්ණම කියන්නේ මෙහෙය පාලනය කරගන්න මෙහෙයව ගන්න මේ සොෆ්ට්වෙයාර් වලින් තමයි කරන්නේ නේද? එතකොට සිංහලෙන් කියන්නේ මෙහෙයුම් පද්ධති. එතකොට මේකේ මවුස් කර්ස් එක තියෙන්න පුළුවන්, වෝල්පේපර්ස් මාරු කරන ඒවා, ෆෝල්ඩර්ස් හදනවා. ඒතර කොහොම වුණත් අපිට තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් තමයි තියෙන්නේ. මෙහෙයුම් පද්ධතිය මත තමයි අනිකුත් සියලුම සොෆ්ට්වෙයාර් දාන්නේ. එතකොට ඉතින් ඕනම කෙනෙකුට
මේක සංවර්ධනය කරගන්න පුළුවන් අර open source software එක. ඉතින් ඒකට අපිට මෙහෙයුම් පද්ධති විදිහට ගන්න පුළුවන් open source මෙහෙයුම් පද්ධතියට ගන්න පුළුවන් Linux මෙහෙයුම් පද්ධතිය. ඉතින් ඒක පාදක කරගෙන හදලා තියෙන Ubuntu, Fedora ඔය වගේ. ඉතින් ලංකාවටත් හඳුන්වලා දීලා තියෙන ලංකාවෙත් අපේ ඉන්න ඩෙවලොපර්ස්ලා Linux එක වෙනස් කරලා ඉසුරු Linux සහ හන්තාන Linux. ඉතින් පාසල් වලට ඉසුරු Linux, හන්තාන Linux පාවිච්චි කරලා වෙනස් කරලා තියෙන OS එකෙන් OS පොඩි පොඩි වෙනස්කම් තිබ්බට පොදුවේ Linux වලට දාන්න පුළුවන් software දාන්න පුළුවන්. දාන්න පුළුවන්. ඒ කියන්නේ එකම මෙහෙයුම් පද්ධතියක් තමයි පුංචි පුංචි වෙනස්කම් කරලා තියෙන්නේ. එතකොට ඒක සරල කරලා තියෙනවා ළමයිට පාවිච්චි කරන්න පහසු වෙනවා. ඉතින් අනිත් පැත්තෙන් අපි license software ගත්තොත් ඉතින් අපිට ප්‍රධාන වශයෙන් හම්බ වෙන software එක තමයි Windows. Windows ගත්තාම මුළු ලංකාවෙම මුළු ලෝකෙම ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් අර ගොඩක් මේ හේතුව තමයි අපිට අර ඒකේ operating system එකේ තියෙන interface එක. එහෙම නැත්නම් අතුරු මූණත පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන් අර open source ඒවට වඩා. අතුරු මුහුණත කියන එක තමයි චුට්ටක් පැහැදිලි කරලා ඉන්ටර්ෆේස් එක කියලා කියන්නේ ඔයාට පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් ක්‍රියාත්මක වුණාම එන පේන කොටසට. පේන කොටසට අපිට පරිගණකයේ තිරය ඔස්සේ අපිට පරිගණකේ භාවිතා කරන්නාට දකින්න හම්බෙන මුහුණත තමයි ඉන්ටර්ෆේස් නැත්නම් අතුරු මුහුණත කියලා කියන්නේ. එතකොට ඒකේ අපිට පහසුවෙන් පොඩ්ඩක් නැවිගේට් කරගෙන වැඩේ යන්න පුළුවන්. අර ලයිසන්ස් software ඉතින් අර open source අර free කරන හින්දා ටිකක් ඒක හොඳ නෑ කියනවා නෙමෙයි ටිකක් අපහසුයි පරිශීලකයන්ට. හැබැයි ගොඩක් ගත්තාම අපිට හිතා ගන්නත් බැරි ගොඩක් Linux වගේ දේවල් වලින් කරගෙන යන්න පුළුවන්. එතකොට මේ මෙහෙයුම් පද්ධති වල යම් ඒ කියන්නේ වැඩේ වේගයෙන් කරගන්න පුළුවන් වේගවත් බව කොයි වගේද තියෙන්නේ කියන්නේ ලයිසන් සොෆ්ට්වෙයාර් වලද නැත්නම් මේ දෙකේම සාමාන්‍ය වේගය පවතිනවද නැත්නම් දෙකේම වේගය? එතකොට ඒක ඉතින් එක එක කාර්යයන් වලට තමයි පරිගණකයේ තියෙන දෘඩාංග එක්ක මෙයාලගේ තියෙන වේගය නම් වෙන කාර්යක්ෂමතාව වෙනස් වෙනවා. කාර්ය මත වෙනස් වෙනවා. සායාගේ හැකියාවන් මත මේක hard disk එකේ ඒව මත. මැෂින් එකේ තියෙන performance එක්කලා ඒක වෙනස් වෙනවා. ඒ වුණාට අර Linux එක චුට්ටක් අර ගොඩක් graphical පැත්ත අරන් නැති හින්දා ඒක ටිකක් වේගවත් විදියට යනවා. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් එතනදී අපිට ඌව සම්බන්ධව ඉතින් දේවල් හොයන්න පුළුවන් තව ඉස්සරහා. අවසාන වශයෙන් මට කියන්න මේ අපිට software භාවිතා කරන නැත්නම් මේ software එක්කලා වැඩ කරන අපේ දරුවන්ට කියන්න තියෙන දේක් මොනවා හරි වගෙන් කරද්දී පරිස්සම් වෙන්න තියෙනවා නම් ඒව කරද්දී යම් තොරතුරක් දැනගන්න තියෙනවා නම් ඒ ළමයිට විශේෂ දෙයක් තියෙනවා නම් මොනවා හරි අන්න ඒ වගේ යමක් තියෙනවා නම් කියන්න සර්. ඔව් ඉතින් මේකේ කියන්න තියෙන ප්‍රධාන වශයෙන් අපි දැනගෙන තමයි මේව පාවිච්චි කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ලංකාවේ දැන් අපි ගත්තොත් Windows 10, Windows 11 කියන එක ලංකාවේ අද ඕනම තැනක ඉක්මනට ප්‍රචලිතලා පාවිච්චි කරනවා. හැබැයි ඔකෙන් සල්ලි දීලා ගත්ත කට්ටිය කී දෙනෙක් ඉන්නවද සර්? ඔව් මම හිතන්නේ ගොඩක් අඩු ඇති. අනිවාර්යයෙන්. දැන් සර් උනත් දන්නේ නැහැ නේද salli දීලා ගන්න ඕනේ අපි පාවිච්චි කරනවා. එතකොට අපි පාවිච්චි කරන්නේ සර් license software ගොඩක් වෙලාවට crack කරලා. අපි ඒකට කියන IT field එක crack කරලා. කියන්නේ බිඳ දාලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒක ඇත්තටම ඔරිජිනල්ම product එකක් නෙමෙයි. එතකොට ඒක යම් කෙනෙක් backdoor එකක් හදලා නැත්නම් වෙන ක්‍රමයක් හරහා ඒක crack කරලා තියෙනවා. ඒක බිඳ දාලා තියෙන්නේ. ඒතර 100%ක් genuine software එකක් use කරනවා වගේ නෙවෙයි. එතකොට මේ ලංකාවේ ගත්තම් ගොඩක් ඒක ඉතින් ඒ ගැටලුව තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒක legal action ගන්න පුළුවන් Microsoft IT Bill Gates ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ලංකාව වගේ එයාලත් දන්නා මේ crack software use කරනවා කියලා. ඒක හින්දාම තමයි එයාලගේ ප්‍රචාරණයක් තියෙන්නේ. ඔව් ඒගොල්ලන්ට publicity හම්බ වෙනවා ඒකේ. ඒ හින්දා එයාලා නිහඬව ඉන්නවා. ඒ අර එහෙන් වෙන අවාසිය වෙන පැත්තකින් වාසියක් බවට පත් වෙනවා. ඒක හින්දා ඒගොල්ලෝ නිහඬව ඉන්නවා. අනිත් එතන ගොඩක් users-ලා ඔය Ubuntu Fedora පැත්තට යන්නේ නැත්තේ අර application software ගොඩක් වෙලාවට අඩුයි. games වගේ දේවල් අරවට එන්නේ නැහැ. ඉතින් ගොඩක් Windows base කරගෙන තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒතකොට මේ crack software ගැන කතා කරන්න ගියාම සාමාන්‍යයෙන් ඉස්සර නම් මට මේ ඩොලර් එක වෙනස් වෙන්න කලින් සාමාන්‍යයෙන් Pro වගේ එකේ versions එන සාමාන්‍ය රුපියල් 26000ක් 30000ක විතර ප්‍රමාණයකට තමයි අලෙවි වෙන්නේ. හැබැයි මේ වීඩියෝ එකේ මොහොල්ට පොඩි ඔෆර් එකක් විදියට අපිට දෙන්න පුළුවන් license software Windows 10 සහ Office package එක. අපි ගොඩකුත් Office packages තියෙනවා. මේක legal වශයෙන් ගත්තාම ගැටලු වෙන්න පුළුවන්.
අනිත් එක තමයි crack software පාවිච්චි කරන එකේ ප්‍රධානම ගැටලුව තමයි සර් අපේ තියෙන personal information එක crack කරපු කට්ටියට ගන්න පුළුවන් ලේසියෙන්ම ගන්න පුළුවන් ගන්න පුළුවන්. එතකොට hack වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් ඒ වගේ පොඩි රිස්ක් එකක් තියෙනවා. සහ සමහරලාට එක දිගට අවුරුදු ගාණක් පාවිච්චි කරන්න බෑ. අප්ඩේට් වෙන්න වෙනවා. අප්ඩේට් උත් වෙන්නත් ක්‍රැක් තියෙනවා. එම හදලා තියෙනවා. හැබැයි තියෙන ගැටලුව තියෙන්නේ සමහරලාට එක ක්‍රෑෂ් වෙන්න පටන් ගන්න OS එක ක්‍රෑෂ් වෙනවා. ඒ කියන්නේ අර එක දිගට ස්මූත්ලි වැඩ කරන්න බෑ. මාස දෙක තුනක් යන්න පටන් ගත්තට පස්සේ අවුරුද්දක් යන්න බතන එක ගැටලු වෙනවා. ඒතර ආයෙ මැෂින් එක ෆෝමැට් කරන්න ඕනේ. ඒතර ඩේටා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ චූටි චූටි පාවිච්චි කරන් යද්දී අර 100%ක් ජෙනුයින් software එකක් පාවිච්චි කරනවා වගේ නෙමෙයි. හැබැයි ඉතින් අපිට මේකට ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ රුපියල් 2500කට වගේ අඩු මුදලකට ඔයාලට පුළුවන් ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න Windows 10 වල. සහ ඔෆිස් පැකේජ් එක 3500කට ගන්න පුළුවන්. ඉතින් මෙච්චර අච්චර ප්‍රමාණයක් වෙනක අඩුවට ගන්න පුළුවන් හේතුව තමයි මේ ඒකස අර දැන් අපි හිතනකො ලැප්ටොප් මැනුෆැක්චරර්ස්ලාට දෙනවා ලැප්ටොප් හදන කට්ටියට. එයාලට මැනුෆැක්චරර්ස්ලාට බර්න් ඇඩ්‍රස් එකක් තමයි ඒක හම්බෙන්නේ. ඒ කියන්නේ මේ මැෂින් එකට දැම්මට පස්සේ ආයේ වෙන කොහාටවත් එක පාවිච්චි කරන්න බෑ. අර ෆීචර්ස් ටික ඔක්කොම ටික තියෙනවා. හැබැයි වෙන මැෂින් එකකට එක පාවිච්චි කරන්න බෑ. ආයේ පාවිච්චි කරන්න බෑ. ඒකට ආයේ දැම්මොත් දැම්මම තමයි. ඒක තමයි මේ ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. නැතුව අර ෆීචර්ස් අඩු වෙලා නැහැ. ඉතින් ඒ හින්දා මේ ලින්ක් එකත් එක්ක ඔයාලට ජොයින් වෙන කට්ටියට Windows operating system එක 2500කටත් Office package එක 3500කටත් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලන කට්ටියට. ඉතින් ඔයාලට පුළුවන් මගේ WhatsApp number එකට message එකක් දාන්න 071 908 02 841. ආයෙ මං කියන 071 908 02 841. ඒ වගේම ඔයාලට මේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තව ඉස්සරහට අපි ලස්සන වීඩියෝස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා මායි සර්වර් අධ්‍යාපනය සම්බන්ධවයි. සහ IT lessons ටිකක් මම හදන්න බලාපොරොත්තු වෙන දැනටත් මම කරලා තියෙනවා 11 වසරේ පාඩම් මාලාවක්. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අයිබෝන්.